මේ කතාවේ ප්‍රධාන චරිතය සකරේ කලීලි වර්ෂ 1947 අගෝස්තු මාස 27 වෙනිදා උපන් ඇය ධනවත් හා ලස්සන කාන්තාවක් වුණා. ඇය ජීවත් වුණේ දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ. වාර්තා වෙන අන්දමට ඇය වඩාත්ම වංශාධිපති පවුලකින් පැමිණි කාන්තාවක්. නමුත් අවාසනාවන්ත විදිහට වර්ෂ 1991 අප්‍රේල් මාස 28 වන දින ධනවත් උරුමකාරියක් වූ ඇය අහසට අතුරුදහන් වූවාක් මෙන් එකවරම අතුරුදහන් වෙලා තියෙනවා. ඇය අතුරුදහන් වුණේ කොහොමද? මේක ඝාතනයක්ද? මේ ඝාතනයේ පිටිපස්ස ඉන්නේ කවුද? අපි බලමු යටිහිත එක කතා කරලා. සකරේ කියන්නේ මයිසූර්, බැංගලෝර්, ජයිපූර් සහ හයිදරාබාද් යන රාජකීය රාජ්‍යයන්හි දේවාන් ලෙස සේවය කළ ඒ වගේම සන්දිස්ථාන ගොඩනැගිලි සහ ස්මාරක කිහිපයක් ඉදිකිරීමේ ගෞරවයට පාත්‍ර වූ ශ්‍රීමත් මිරිසා ඉස්මයිලිගේ මිනිබිරියයි. ඇයගේ පළමු විවාහයේ ස්වාමිපුරුෂයා වී ඇත්තේ දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකවරයෙක් වූ අක්බර් කලීලි. එම විවාහයෙන් පසුව ඇයට ගැහැණු ළමයි 4 දෙනෙක් ලැබිලා තියෙනවා. ඉතින් පවුලේ සමාජිකයන් ඇයව ඒ කියන්නේ සකරේව විස්තර කරන්නේ ආකර්ශනීය ඒ වගේම ජීවිතයට වඩා විශාල චරිතයක් ලෙසටයි. ඇය තම ජීවිතයේදී වින්ටේජ් මෝටර් රථවලට මහත් ලෙස ඇලුම් කරලා තියෙනවා. ඒ වගේම ඇය ඉතා සමාජශීලී සහ ඉතා ආදරණීය මවක් ලෙසත් හැඳින්වෙනවා. නමුත් වර්ෂ 1980 දශකයේ මැද භාගයේදී ඇයගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ගන්නවා. ඒ ඇයගේ දෙවන විවාහය වන ශ්‍රද්ධානන්ද මුණ ගැසීමත් සමගයි. එකල පුවත්පත් කොටස්වල වාර්තා කරලා තියෙන්නේ ශ්‍රද්ධානන්ද කියන්නේ දුප්පත් පවුලකින් පැමිණි පාසල් හැරගිය පුද්ගලයෙක් බවට. ඒ වගේම ව්‍යාජ සුද්ධ මිනිසෙකු ලෙසත් වැරදි පිරිමි ළමයෙකු ලෙසත් ඔහු ගැන එකල පුවත්පත්වල සඳහන් කර තිබුණා. නමුත් වර්ෂ 1986 දී ඔවුන්ගේ විවාහයෙන් පසු ටික කලකට පසු ඔවුන්ගේ සම්බන්ධතාවය ටිකන් ටික බිඳ වැටීමට පටන්ගෙන තියෙනවා. දෙදෙනා නිතර රණ්ඩු වෙලා තියෙනවා. ඒ බොහෝ දුරට මුදල් කාරණා සම්බන්ධයෙන් බවටයි සැලකෙන්නේ. එම හේතුව නිසා ශ්‍රද්ධානන්ද තම බිරිය මෙතරම් දරුණු ලෙස ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කර ඇති බවටයි වාර්තාවල පවසලා තියෙන්නේ. කෙසේ හෝ සකරේගේ එකවරම අතුරුදහන් වීම පිළිබඳව ඇයගේ පවුලේ න්‍යායධාරීන් සහ හිතමිතුරන් ඇයගේ දෙවන සැමියා වූ ශ්‍රද්ධානන්දගෙන් විටෙන් විට ප්‍රශ්න කිරීමට ගත්තා. මේ සෑම අවස්ථාවකදීම ශ්‍රද්ධානන්ද වසර 3ක් තිස්සේ ඇය ගැන ඇය සිටින ස්ථාන පිළිබඳව නොයෙකුත් කතා ගොතමින් මිනිසුන් මුලාවට පත් කිරීමට උත්සාහ කරලා තියෙනවා. නමුත් පවුලේ නෑදෑයන් සහ හිතමිතුරන් ඔහුගේ දෙවන සැමියා වන ශ්‍රද්ධානන්ද ගැන කීප වතාවක්ම බැංගලෝර් පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. ඉන් අනතුරුව වර්ෂ 1994 දී ලද තොරතුරකට අනුව බැංගලෝර් පොලිසිය ශ්‍රද්ධානන්ද සහ සකරේ ජීවත් වූ බැංගලෝරෙහි පිහිටි ඔවුන්ගේ සුපෝකභෝගී නිවස පරීක්ෂා කරන්නට ගත්තා. එහිදී එම නිවසේ මළු එයට හැරීමේදී ඇයගේ මූත්‍ර දේහය පොලිසියට සොයා ගැනීමට හැකි වෙලා තියෙනවා. පොලිසිය පවසා ඇත්තේ සකරේ හට මත්ද්‍රව්‍ය පානය කිරීමටදී ඇයව ඉන්පසු ලී පෙට්ටියක අසුරා පසුව පණ පිටින් වලලා ඇති බවටයි. ඒ කාලේ බැංගලෝරේ ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතේ සහ වාර්තා මාලාවල පළ කළ BBC හින්දි වාර්තාකරු ඉම්රාන් කුරේෂි පවසන්නේ මෙම ඝාතනයේ ප්‍රධාන වශයෙන් මිනිසුන් කම්පාවට පත් කළේ ඇයව මරා දැමූ ආකාරය එනම් ඇයව පණ පිටින් වැළලූ බව නිසාවෙනි. ඒ වගේම නගරේ හැමෝම කතාබහට ලක් වෙලා තියෙන්නේ සකරේට මෙවැනි ඉරණමක් අත්ුනේ තම පළමු සැමියාගෙන් දික්කසාද වීමෙන් පසු ශ්‍රද්ධානන්ද වැනි මිනිසෙකු සමග විවාහ වූ නිසා බවටයි. කෙසේ හෝ මේ අමානුෂික ඝාතනය සම්බන්ධව ඉන්දියාවේ පැවති නඩු විභාගයකදී අධිකරණය, මහාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් 8 දෙනෙකු විසින් ඔහු වැරදකරු බව තීරණය කරලා තියෙනවා. ඔහුගේ නීතිඥවරයා අවධාරණය කරන්නේ ඔහුට එරෙහි සාක්ෂි අවස්ථානුකූල නොවන බවටයි. ඒ වගේම එහිදී ශ්‍රද්ධානන්ද තාමත් ඔහුගේ අපරාධය ප්‍රතික්ෂේප කරන බවටත් වාර්තා වෙලා තියෙනවා. කෙසේ නමුත් වසර 30ක් තිස්සේ සැඟවී සිටි ඉන්දියාවේ මෙම අමානුෂික අපරාධකරුවා වර්ෂ 2003 පැවති නඩු විභාගයකදී අධිකරණය මගින් ශ්‍රද්ධානන්ද මිනිමැරුමකට වරදකරු කර ඔහුට මරණ දඬුවම නියම කරලා තියෙනවා. ඉන්පසු මහාධිකරණය ඒ තහවුරු කරලා තියෙනවා. ඔහු සකරේගේ ධනය සහ රුපියල් බිලියන ගණනක් වටිනා දේපල සඳහා ලුහුබැද ගොස් විවාහ කරගත් බවටයි අධිකරණය විසින් පිළි අරන් තියෙන්නේ. කෙසේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ යක්ෂයාගේ කපටිකම සමග එක් වූ මිනිසෙකුගේ නීච කෑදරකමේ නඩුවක් ලෙස හඳුන්වලා තියෙනවා. නමුත් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඔහුගේ දඩුවම සමාවකින් තොරව ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලෙස වෙනස් කරලා තියෙනවා. වසර 30කට පෙර ඉන්දියාවම කැළඹූ මෙම සංවේදී අපරාධය ඇමර්සන් ප්‍රයිම් වීඩියෝවේ විකාශනය වන ඩාන්සිං ඔන් ද ග්‍රේව් නමින් හැඳින්වෙන වෙබ් වැඩසටහනක මාතෘකාව බවට පත් වෙලා තියෙනවා. ශ්‍රද්ධානන්ද ඔහුගේ බිරිඳව පණ පිටින් වැළලූ එම මළුවේහි පැවති බවට වාර්තා වන නර්තන සාධන නිසා එසේ නම් කර ඇති බවටයි වාර්තාවල සඳහන් වෙන්නේ.
ඉතින් තවත් මේ වගේ දරුණු අපරාධයක සුළුමුළු අරන් යටිහිත මාත් සමග ඊළඟ වීඩියෝවේදී හමුවෙමු.